මට මොකටද මේ වගේ රටකට ගහමු මල්ලි ඒ වගේ කටවල් වට කර වැඩ කවට කමට අපි සිනහව බෙදනවා මූණට රසට සැපට විහිළු බලලා සරුවේයි ඔබෙහිට ආටක නාටක ආටක ආටක නාටක ආටක නාටක ආටක ආටක නාටක තනිකර දුකයි ජීවිතයම කරකාරේ ගොයෝ මැරෙන වලු වහබී මහපාරේ තාමෝක හරිගේ නැද්ද බා උණු වතුර ටිකක් හරි බීලා බලහන් ඉතින් තේකත් හැලෙනවා බය වෙනවා මාව ගක්කන්න එපා බලයන් ගෙට මාව නාවන්න නැතුව අනේ අම්මා පල්ලා ඉරට උඩින් ඉන්න බෑ අමතනම් මගේ ආදලී මං හරේ ගිහිල්ලා කුඹුර ඔක්කොම කොටන්න ඕනේ. අදම ගන්න අද මීහරක් නැහැ මීහරකටත් ගිහලා බහැපියෝක එකේ මම ගිහලා වටේ කුඹුරේ. ඔබට තේරෙන්නේ මාමණ්ඩි අපිට තියෙන පුරාත්න. එයාපන් ඉතින් මහල කොට හැමදාම එනකොට අනේ මාමණ්ඩි මට කිසි ප්‍රශ්නයක් නැහැ දුව බන්දලා තියන් කියලා. ආව දැන් මොකද්ද ප්‍රශ්නේ කියා? උඹ කියා මාමණ්ඩි ඕකි බැඳලා අද වෙනතුරු මේ අවුරුදු 4ට එක දවසක් ලෙඩක් නැතුව හිටියද කියලා අම්මපා මොරිස් මයිනරයක් ගත්තනම් හදාද දුවන්න තිබුණා මට මොන ලෙඩ ගොඩක්ද මගේ කරේ දැම්මේ එක දවසකට උණ එක දවසකට කැස්ස අනිත් දවසේ ජල බීතිකාව දැන් අද උදේ ඉඳන් මෙතන ගස්සනවා දාගෙන පූසට ගුල් මේ හැදිලා වගේ මේ රයිතපන් එහෙම මේ ලෙඩක් නැති ගෑණෙක් ඉන්නවද මේ රටේ ඔය හෙම්මිනිස්සාව කැස්ස නැතුණක් ආපෝ මහ ලෙඩ වාට්ටුනේ ගෑනු කියන්නේ දැන් මට මොකද්ද කරන්නේ කියා මගෙන් අහන ලැජ්ජ නැති මීමැට්ට දැන් තමන්ගේ මගයියට අසනීපයක් වුණාම බං එහා ගෙවල් වල මිනිස්සු වෙන්නේ නැහැ බෙහෙත් කරන්න බදන ගන්න ඕනේ මොන අසනීපයක් වුණත් තමන්ගේ මගයියා නේද තමන්ගේ බිරිඳ නේද කියලා ගිහලා බෙහෙතක් හොයාගෙන එන්න ඒකත් මම කරන්න ඕනේද උඹේ දුවනේ මගේ මේ ඔහොම ඉතින් මට කියලා හරියනවද උඹනේ ඒක මිනිහා ගිහලා බලපන් අවුල මොකක් හරි කරන්න පුළුවන් මේ මොකද්ද කරන්න පුළුවන් බෙහෙතක් එක මේ උඹ ඔය කියන්න හදන්නේ බේත් ගන්න නේ බෙහෙත් ගන්න මාමණ්ඩි මට නම් කතා කරන්න එපා තියෙන සේසතම ඉවර වෙලා තියෙන්නේ ආයි ඔය බේත් කියන්නේ නම් මට කතා කරන්න එපා ඕම ගහගා හිටපු ආවේ එන්ජින ඩක් ගිහලා බලපන් ඔය හන්දියකට ටවුන් එකකට ගිහලා බලපිය ටීවීල් කඩක් හරි ඔය යනකට ගිහලා ටීවීල් වලත් අර යන්න මේ කිව්වා යකෝ ඊට වඩා ලාභයි එහා ප්ලේන් එක අරගෙන යන්නේ එක සමහරවිට යකෝ අස්ස කරත් වෙන්නේ නේද කෙල්ල වරන් ආවේ ඒ දවස්වල යාළුවා හිටියනේ ඕන දෙයක් දෙන්න මේ එහෙම කියලා හරියන්නේ නැහැ මම මේව කරන්න ඕක ඉඳපුවා මං ගිහිල්ලා බේත් ටික අහගෙන ඒක කායෙන් හරි අහගෙන හරි වර ඔය ඉන්නෝ ගමේ රටේ වෙද්දු හොඳට අහගෙන අම්මා පම්බ ඉස්ස මම මේ අමාරුවේ වැටුණා උඹ ලොකුවට උසට මාතට ඉන්නකොට මං හිතුවා උඹලා පවුලේ ඔක්කොම උඹ වගේ ශක්තිමත්ව ඇති කියලා බලන් ගියාම තෝත් එකයි තෝගේ ළමයිත් එකයි අම්මා මේ වගේ මීනාම් වෙන්න කොල්ලා දීලා මම විඳ දුකක් යකෝ ඉක්කව නැති කරගන්න බැරි පිරිමියා මොකද මෝ පිරිමියෙක්ද කියලා ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ මට සියාතු අයියා කොහෙ යන්නේ මේ බලා මල්ලියේ මට වෙච්ච විනම්බෑසියා ඒ මොකෑ බං අම්මා පල්ල කසාද බඳිනවට වඩා හොඳයි බරපතල වැඩ ඇතු ඉරේ යන්නේ මේ ගෑනුව බැන්ද දොහේ ඉඳන් ලෙඩනේ බං උඹට කියන්න අද උදේ මං නැගිට්ටුනේ මුළු ඇඳම ඔහොම ගැස්සෙනවා ඒ මොකෑ බං අද උදේ මක්ක වෙලයි අරකිට ගුල්මේ හප්පට උඩු ගුල්ම හැදෙන්නේ පූසන්ට නොවේ ඒ වගේ එකක් තමයි බං අර ඉක්කාව හැදිලා බොල මේ ඉක්කාව මාමණ්ඩියා විලාප තියනවා ගිහිල්ලා බේත් ටිකක් යන්න වරෙන් කියලා මම කිව්වා ඔය හෝතම්බුවාගේ දුව කර ගහනකොට උඹට ඔය ඉස්පිරිතාලේ කර බැඳ ගන්න වෙනවා කියලා. ඉතින් දැන් උඹ කොහෙයි යන්නේ? දැන් ඉතින් කොහේ මේ තියෙන සොච්චම වියදම් කොල්ලා ඕකිට බේත් තරන් දෙන්න එපා නැත්තම් මහ එකා මගේ ඔළුව කනවා බා. යකෝ ඉක්කාවට ඔච්චර වියදම් කරන්න ඕනේ නැහැ. ගමේ ගොඩේ කෙන් තියෙන්නේ කෙමක් කරහන්. දන්න කෙමක් කොලා බං හරි කියන අර ගාලු යනවා මාතර යනවා මොකක්ද ඒක කොලා උඹ බය උනේ? ඔව්.
අන්නේ හෙව බය කරහන් කියෑනිව උඹට ඉක්කාව සුටුස් ගාලා හොඳ කරගන්න පුළුවන්. මස්ත මොකද යකෝ ඔකසලා කරන්නේ? 18 සනි නරන. මාමා ඉක්කාව හොඳ කළා මාමා. ඉක්කාව හොඳ කළා? කො බලමු. මේ මූණේ එච්චර වෙනසක් නැහැ. යකෝ පිස්සුද මොකද කෝ කෙල්ල වගේ. හරි ඉක්කාව හරි. කොහොමද හොඳ වෙදෙක් හොයාගත්තද? වෙදෙක් ඕනේ නෑ මාමා. මේක කෙම. මොකද? බය කරාම ඉක්කාව නැති වෙනවා. අවුද කිව්වේ? අපේ ගජාවක අයියා. ඒකට මොකද කරේ බං? මං ඉතින් සල්ලි ටික ඉතුරු කරගන්න ඕන නිසා බය කරා. මේ දැන් ඉක්කවද ඉන්නේ. අනේ කෙල්ල අයියෝ. අයිතුවේ. මොකද්ද බං කරේ? දැන් සල්ලි ඉතුරුයි මාමා. ඒ ඉතුරු ඉච්ච ටිකක් තියාගනි. දැන් ඔබට පුළුවන් නම් ඒ දරුවට තොইলයක් නටන්න සල්ලි හොයාගන්න. ඈ? මුදලාලි මොකද? මුදලාලි ඔව්. ඉන්නවා. පොඩක් එන්න මුදලාලි. ඔව්. මේ මුදලාලි මේ දෙන්න මුදලාලි. ඔව්. ඇත්තම කියනවා මුදලාලි ජීවත් වෙලා වැඩක් නැහැ මුදලාලි. ජීවත් වෙලා වැඩක් නැහැ. නෑ මුදලාලි නෙමෙයි මම. බා. මොකද මට කියන්නේ? ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. අනේ මුදලාලි මේ මට ඉක්මනට මැරෙන්න මොකක් හරි සාහනයක් සල්සල් දෙන්න. මුදලාලි ගාව නැද්ද මේ එක්ස්පයර් වෙච්ච මොකක් හරි දෙයක් කාපු ගමන් මැරිලා යන්නේ. නිකන් මේ කල්පනපු එකක්. එහෙම දේවල් නම් මන් ළඟ නැහැ. මෙලතෙන් දාපු හාල්මැස්සෝගයක් තියෙනවා 100ක් කියලා දෙන්න. මොකක්ද ඔබට තියෙන ප්‍රශ්නේ කියන්නේ? වැඩක් නෑ මුදලාලි. හාල්මැස්සු අරන් ගිහලා උයාගෙන මැරෙන්න ගියොත් එහෙනම් මම මැරෙනවා. ඒක නම් කරන්න බෑ මුදලාලි. මොකද නැන්දම්මා ගෙදර ඇවිල්ලා. ඒකයි ප්‍රශ්නේ. නැන්දම්මා වැඩ කරන්නේ නෝනා කියන විදිහට. නෝනා වැඩ කරන්නේ නැන්දම්මා කියන විදිහට. මං විදිහට එකෙක්වත් වැඩ කරන්නේ නෑ මුදලාලි. මට දැන් මැරෙන්න වෙලා තියෙන්නේ. මැරෙන්න ක්‍රමයක් හොය මම මේ යන්නේ. මුදලාලි මේ කඹේ කීයද? මේවා මැරෙන්නම ගෙනාපු කඹ. ඇත්තද? එල්ල මැරෙන්නම ගෙනාපු කඹ. ෂාහා. මේවා ස්පෙෂල් කඹ. ඇත්තද? මේක රුපියල් 200ක් විතර. ඇත්තද මේකට ගැරන්ටියක් තියෙනවද මුදලාලි? ඔව් මැරුණන් පස්සේ ගැරන්ටියක් දෙනවනේ. ඇත්තද? ඌ මැරිලානේ. ඇත්තද? රුපියල් 200 නේද මුදලාලි? බැරිද පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න? මේ අතේ කීයක් තියෙනවද කියන්නේ? ඇත්තම කියනවනම් මුදලාලි මෙහෙමයි. 750කට වගේ බැරි වේද මේක? සතපනාට කෝජකෝ එල්ලෙන්න කම තියෙන්නේ. බලයන්න කුටිනා. බලන්න. බල. අම්මම මෙදා පාන්න try කරලා මැරෙන එක මැරෙනවා. හොරගම් කරන කාලයක් එක්ක මේක බාසුන්නේ මට දෙකෙන් එකක් විසඳ ගන්න මට දෙන්න හොඳට කැපෙන කැත්තක් දෙන්න. ලේන පරා කපන්නද? ලින්ඩ පරා කපන්නද? ඈ? ලේන පරා නෙවෙයි අත්මුතු පරම්පරාවම කපන්න. පෙති ගහන්නද? පළු ගහන්නද? පෙති ගහන්න නාකි හැම. මට මේ ආයුධයක් දෙන්න. නාකියම කියන්න එපා නිකන් මයිනා මොරප්පුයි. ගහන්නේ ගහන්න මාත්‍යා. අටක් කැපිලා මසක් කැපිලා කටු කැපිලා බන්දනි කැපෙන්නම ගහන්න මාත්‍යා. කොදෙන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මගේ නැන්දම්මා මේ මගේ පර්ස් එක උස්සලානේ. පර්ස් එකේ තිබ්බ සල්ලි ඔක්කොම අරගෙන 750 ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් පවුලට කිව්වට විශ්වාස කරන්නේ නැහැ. පවුල කියනෝ නැහැ කියලා. මං අද දෙකින් එකක් බෙහෙර ගන්න දෙන්නේ. ඒ උනට අතේ තියෙන්නේ 750යි. මේක කීයක් විතර වෙනවද? එක්කෝ මාත්‍යා ආයුධ වලින් ඔය වැඩ ඕනේ නැහැ. ඕවා පළ දෙනවා මාත්‍යා. කාගෙත් ලේනේ මාත්‍යා. මාත්‍යා ඕනේ ආයුධ වලින් වැඩ ඕනේ නැහැ මාත්‍යා. ඒ වේ හොඳ වැඩ නෙමෙයි. ඔයා ගෙවන්න වෙනවා. මේ මෙතන වැඩි බේර ගන්න හම්බෙන්නේ නැහැ. මගේ පවුල එනවා. නෑ මාත්‍යා බයින්න එපා. ඒකට බයින්න එපා. මේ මං ආව කියලා කියන්න එපා. නෑ මං කියන්නේ මාත්‍යා මගේ සේවාදායකයෙක්. මාත්‍යා මගේ වැඩක් කරගන්න ආවේ. එහෙම පාවලා දෙන්නේ නෑ. මාත්‍යා බයින්න එපා. මාත්‍යා නම් අර කාමරේට. මේ බාසුර මට හොඳ උලක් දෙන්න. උලක්. ඔව් උලක්. උලක් කිව්වේ
කිව්වේ මුලක් ගලවන්නද ගලක් පෙරලන්නද? නෑ මට මගේ මහත්තයාට උල තියන්න ඕනේ. මොකද මිනිහා කතාවක් හදලා තියෙනවා මගේ අම්මට. මට ඕනේ අද කොහොමරි මගේ මිනිහා උල තියන්න. අම්මේ උල් දෙන්නම් බයෙන් දෙපා. මොකද අවීචියට තිරිසන් අපායට නරකයට ප්‍රේත අපායට ඔක්කොම උල් සපයන්නේ අපි තමයි අපේ කම්පැනි. උලක් කියන්නේ නෝන බයෙන් දෙපා උලක් දෙන්නම්. මේක රුපියල් 2500යි. අනේ කීයේ කමන්නේ මට උල දෙන්න. මේ ඕකෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද අද මිනිහා ගෙදර එන එකක් නෑ බයටම. එහෙම කියන්න එපා නෝනා. එහෙම කියන්න එපා. අපි මිනිහා හොයමු. මොකක්ද ඇඳලා හිටියේ? ඇඳලා හිටියේ කහ පාට ටී-ෂර්ට් එකකුයි කොට කලිසමකුයි මෙන්න ඔය කොට මිනිහේ. කාපාර ටී-ෂර්ට් එක ඇඳලා කොට කලිසම ඇඳලා කොටේ. ඔව්. ඔය ඉන්නේ. ඔය ඉන්නේ කාමරේ. ඔය ඉන්නේ. කාමරේ? ඔව් අපි පාවලා දෙන්න යන්න. ඔය ඉන්නේ. මේ යන්න. අනේ නෝනේ ඒවා තමයි මම දුලා තියන. අනේ නෝනේ මේ උලේපා ඔය දෙන්න හදන්නේ මගේ පර්ස් එකෙන් ගත්ත 2500 මේ ඒකටත් යන්නේ මගේ සල්ලි මේ උල තියන්න එපා මෙන්න වැඩට වෙන්නා වගේම මට බෝල් ගහේ ගන්න වරදක් තියෙනවනේ කියලා හදාගන්න.